මහායාන බෞද්ධ සාහිත්‍යය සහ පෙරදිග සංස්කෘතිය තුළ සුන් වූකෝන් කියන වානර දේවතාවාගේ සංකල්පීය පදනම සහ බුදුදහම සමග මෙම සුන් වූකෝන් කියන වානර දේවතාවා සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන කතා කරන්න හිතුවේ අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවේ ප්‍රේක්ෂකයන් කීප දෙනෙක්ම Facebook කරා ඉන්බොක්ස් මට මේ ගැන කතා කරන්න කියලා ඉල්ලීමක් කරපු නිසා. ඉතින් ඒ නිසා තමයි ඔයාලගේ දැනුවත් වීම පිණිස මේ සුන් වූකෝන් වානර දේවතාවා ගැන අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න ඕනේ කියලා හිතුවේ. එහෙනම් වැඩි කතා නැතුව අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. හැබැයි ඊට කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණ ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝ නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. පෙරදිග ආසියාතික බෞද්ධ සාහිත්‍යය සහ චීන ජනප්‍රවාද ශාස්ත්‍රය තුළ ප්‍රකටව හමුවන සුන් වූකෝන් හෙවත් වානර රජු කියලා කියන්නේ මහායාන බුදුදහම, තාවෝ ධර්මය සහ චීන පෞරාණික මිත්‍යා කතා සම්මිශ්‍රණය වීමෙන් නිර්මාණය වෙච්ච සංකීර්ණ ආගමික සහ සාහිත්‍යමය චරිතයක්. මොහු පිළිබඳව මූලික සහ පූර්ණ විස්තරය හමු වෙන්නේ 16 වෙනි සියවසේ මින් රාජවංශ සමයේදී වූ චෙන් එන් නැමැති කතුවරයා විසින් සම්පාදිත චීන මහා සම්භාව්‍ය නවකතාවක් වන බටහිරට ගිය ගමන කෘතියෙන්. මහායාන බෞද්ධ සංකල්ප පද්ධතිය තුළ සුන් වූකෝන් චරිතය හුදෙක්ම මිත්‍යා ප්‍රබන්ධයක් විදිහට පමණක් නෙවෙයි. මානව සිතේ පවතින නොදැමුණු ස්වභාවය, අහංකාරය සහ එම සිත විනය සහ ප්‍රඥාව මගින් දමනය කර අවසානයේ ආධ්‍යාත්මික පරම විමුක්තිය හෙවත් බුද්ධත්වයේ කරා මෙහෙවන ආකාරය නිරූපණය කරන ගැඹුරු දාර්ශනික රූපකයක් විදිහට සැලකෙනවා. ශාක්‍ය මුනි තථාගත බුදුරජාණන් වහන්සේ සමග පවතින අන්තර් සම්බන්ධතාවය තුළින් අහංකාර වානරයෙකු ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයට පැමිණ දුෂාංශම් ෆෝ හෙවත් ජයග්‍රාහී සංග්‍රාමී බුදුරජාණන් වහන්සේ බවට පත්වන ආකාරය මෙන්න මේ සංකල්පයේ අදාළත්වය පැහැදිලි කරනවා. සුන් වූකෝන්ගේ ආරම්භය සිද්ධ වෙන්නේ විශ්වයේ ස්වභාවික ශක්තිය නිරූපණය කරමින් මල් සහ පළතුරු වලින් සමන්විත පූජනීය පර්වතයක පිහිටි පාෂාණමය වූ බිජුවකින් ඕපපාතික විදියට උපත ලැබීමෙන් පසුව සිය වර්ගයාගේ නායකත්වයට පත්වන මොහු මරණයෙන් මිදී අමරණීයත්වයේ සෙවීමේ අරමුණින් තාවෝවාදී ආචාර්යවරයෙකු වන සුබෝධි පීතෘවරයා වෙත ගොස් ශිල්ප හදාරනවා. එෙහිදී ඔහු රූප 84කට පරිවර්තනය වීමේ තාවෝවාදී 이르දි බලය වලාකුළු මත නැගී එකම පිනුමෙන් ලී 1,08,000ක් ඒ කියන්නේ කිලෝමීටර් 54,000ක් පියාඹා යාමේ හැකියාව සහ ශරීරයේ අමරණීයත්වය ලබා ගන්නවා. ආචාර්ය සුබෝධි පීතෘවරයා විසින් මොහුට සුන් කියන වානර ගෝත්‍රික වාසගම සහ වූකෝන් කියන බෞද්ධ නාමය ලබා දෙනවා. වූකෝන් කියන එකේ අර්ථය වෙන්නේ ශුන්්‍යතාවය අවබෝධ කරගත්ත තනත්තා කියන එක. සාගර පතුලෙන් අත්පත් කරගත් සිතූ පරිදි ප්‍රමාණය වෙනස් කළ හැකි රෝයි ජිංගු බෑන් කියන මායාකාරී යකඩ දණ්ඩ ඔහුගේ ප්‍රධාන ආයුධය වෙනවා. ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට අනුව සුන් වූකෝන් චරිතයේ ආගමික සහ සාහිත්‍යමය මූලයන් හදාරන විට ඉන්දියානු රාමායන මහා කාව්‍යේන හනුමන් සංකල්පය, චීනයේ තං රාජවංශ සමයේ ජනප්‍රිය වූ උෂීචි ජලවානර රාක්ෂස කතා සහ බෞද්ධ ජාතක කතාවල එන බෝධිසත්ව වානර රජුගේ සංකල්ප එකිනෙකට සම්මිශ්‍රණය වෙලා නිර්මාණය වෙලා ඇති බව පෙනී යනවා. තමන් ලබාගත් අසමසම බලෙන් උඩුගු සුන් වූකෝන් දිව්‍ය ලෝකයේ සියලුම දෙවියන් පරාජය කරමින් ස්වර්ගයට සමාන වූ මහා ප්‍රඥා කියන අභිදානය ආරූඪ කරගන්නවා. ඔහු තවතිසා භවනය සහ ශක්‍ර දේවේන්ද්‍රයාගේ සිංහාසනය පවා ආක්‍රමණය කිරීමට උත්සාහ කරනවා වගේම දේව මණ්ඩලයට ඔහුව පාලනය කිරීමට නොහැකි වෙනවා. පසුව ශක්‍ර දේවේන්ද්‍රයාගේ ඉල්ලීම පරිදි තථාගත බුදුරජාණන් වහන්සේ මොහුව දමනය කිරීමට මැදිහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සුන් වූකෝන්ගේ අහංකාරය පරීක්ෂා කරනු පිණිස අභියෝගයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි උන්වහන්සේගේ ශ්‍රී හස්තයේ තලයෙන් පිටතට පැනීමට හැකි නම් ස්වර්ගයේ පාලනය ඔහුට හිමි වන බවයි. සුන් වූකෝන් තමන්ගේ 이르දි බලයෙන් විශ්වයේ කෙළවරටම පියඹා ගොස් එතන තිබූ විශාල කුළුණු පහක තමන් පැමිණි බවට සටහන් තබා නැවත පැමිණෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඔහු විශ්වයේ කෙළවර කියලා හිතාගෙන ළඟා වූ කුළුණු පහ උන්වහන්සේගේ ශ්‍රී හස්තයේ ඇඟිලි පහ පමණක් බවයි. මේ මගින් සංකේතවත් කරන්නේ පෘථග්ජන සත්වයාගේ අසීමිතයයි සිතන ශක්තිය බුද්ධ ඥානය සහ විශ්වීය
පරම සත්‍ය හමුවේ සීමා සහිත වෙන බවයි. ඉතින් Taman පරාජය වූ බව පිළිගැනීමට අපෝසත් වූ වානරයාගේ අහංකාරය දමනය කරනු පිණිස බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රී හස්තය පංචභූත පර්වතය බවට පත්කර ඔහුව ඒ යට සිර කර තබනවා. ජනප්‍රිය ව්‍යවහාරයේ වසර 500ක් විදියට සඳහන් වුණත් පෙළපොත් පිළිබඳ කාලක්‍රමික විශ්ලේෂණයන්ට අනුව ක්‍රිස්තු වර්ෂ 8 දී වම්මෑන් රාජ්‍ය අත්පත් කරගත් සමයේ සිට ක්‍රිස්තු වර්ෂ 639 දක්වා වසර 631ක කාලයක් සුන් වූකෝන් මෙම පර්වතය යට සිරවී ඉන්නවා. පංචභූත පර්වතය යට සිරවී සිටි සුන් වූකෝන් බුදුරජාණන් වහන්සේට සහ මහායාන බුදුදහමට ඍජුවම සම්බන්ධ වෙන්නේ ඔහුගේ පාපක්ෂය වීම සහ ධාර්මික චාරිකාව ආරම්භ වීමත් සමග. චීන සමාජයේ පැවති අඥානකම සහ අධර්මයේ දුරු කිරීම සඳහා ඉන්දියාවේ ගිජ්ජකූට පර්වතයෙන් මහායාන සූත්‍ර පිටකය චීනයට වැඩම කරවීම සඳහා බුදුරජාණන් වහන්සේගේ සහ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ මෙහෙයවීමෙන් තං සං කියන භික්ෂුව තෝරා ගන්නවා. මෙම හිමියන්ගේ දීර්ඝ සහ භයානක ගමනේදී අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ උපදෙස් පරිදි පංචභූත පර්වතය වෙත පැමිණෙන උන්වහන්සේ සුන් වූකෝන් මත තිබූ බුද්ධ භාෂිත මුද්‍රාව ඉවත් කර ඔහුව මුදා ගන්නවා. ඒදී සුන් වූකෝන් මෙම හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා සහ ආරක්ෂකයා විදියට බෞද්ධ ශ්‍රාවකත්වය පිළිගන්නවා. සුන් වූකෝන්ගේ චංචල සහ ප්‍රචණ්ඩ ස්වභාවය පාලනය කිරීම සඳහා අවලෝකිතේශ්වර බෝධිසත්වයන් විසින් ඔහුට මායාකාරී රන් නොටුන්නක් පළඳවනවා. සුන් වූකෝන් අකීකරු වන සෑම අවස්ථාවකම මෙම හිමියන් විසින් ශීර්ෂ පාලන මන්ත්‍රය සජ්ජායනා කරන අතර එමගින් ඔටුන්න තද වී හිසට අධික වේදනාවක් ලබා දෙමින් ඔහුව ශීලය සහ විනය තුල පිහිටවනු ලබනවා. මෙම හිමියන් සුන් වූකෝන් සූ බජියේ ෂා වූජින් එවැගේම සුදු අශ්වයා බවට පත් වූ නාග කුමාරයා කියන පිරිස එක්ව අභියෝග සහ විපත් 81ක් ජය ගනිමින් ඉන්දියාව දක්වා ගමන් කරනවා. අභියෝග 81ම සාර්ථකව ජයගෙන ඉන්දියාවෙන් පූජනීය මහායාන සූත්‍ර ග්‍රන්ථ ලබාගෙන නැවතත් චීනයට පැමිණීමෙන් පස්සේ සියලු වන්දනාකරුවන් තථාගත බුදුරජාණන් වහන්සේ හමුවේ පෙනී ඉන්නවා. එෙහිදී බුදුරජාණන් වහන්සේ සුන් වූකෝන්ගේ අතීත පාපයන් අහෝසි වී ඇති බවත් ඔහුගේ නොපසුබස්නා උත්සාහය ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව සහ අඥානකම නසා දැමීම අගය කරමින් ඔහුව බුද්ධත්වයට පත් කරන බව මහායාන සාහිත්‍යය තුළ සඳහන් වෙනවා. උන්වහන්සේ සුන් වූකෝන්ට දුෂාන්ෂෙන් ෆෝ හෙවත් ජයග්‍රාහී සංග්‍රාමී බුදුරජාණන් වහන්සේ කියන බුද්ධ නාමය පිරිනමනවා. සුන් වූකෝන් බුද්ධත්වයට පත් වූ වහාම ඔහුගේ හිස මැද තිබූ රන්නටුන්න ස්වභාවිකවම අතුරුදහන් වෙනවා. මොකද ඔහුගේ සිත සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් මිදී පරම ස්වයං පාලනය ලබා තිබූ නිසා බාහිර පාලන මෙවලමක අවශ්‍යතාවයක් අවශ්‍ය වුණේ නැති නිසා. ඉතින් මෙන්න මේ සිදුවීම සාහිත්‍යමය වූ ප්‍රබන්ධයක් විතරක් නෙවෙයි. මහායාන සහ වජ්‍රයාන බෞද්ධ ආගමික පූජා පද්ධතිය තුළ සැබෑ වන්දනාවට පාදක වන සංකල්පයක්. ටිබෙට් සහ චීන මහායාන බුදුදහම තුළ පැවැත්වෙන පස්තිස් වන්දනා බුදුවරුන් උදෙසා කරන පාපක්ෂය කිරීමේ ආගමික වන්දනා නමස්කාරයේදී දුෂාන්ෂෙන් ෆෝ බුදුරජාණන් වහන්සේගේ නාමය අනිවාර්යයෙන්ම සජ්ජායනා කරනවා. මේ දුෂාන්ෂෙන් ෆෝ කියලා කියන්නේ සුන් වූකෝන් බුදු වුණාට පස්සේ දුන්න නම විදියට තමයි සැලකෙන්නේ. කොහොම හරි මහායාන බෞද්ධ දර්ශනය තුළ සුන් වූකෝන් කියලා කියන්නේ සිත කියන වානරයා කියන සංකල්පයේ සාහිත්‍යමය සහ ආගමික රූපකය. බෞද්ධ මනෝවිද්‍යාවට අනුව නොදැමුණු මානව සිත එක් අරමුණක සිට තවත් අරමුණකට ගසින් ගසකට පනින වානරයෙකු වගේ චංචල වන අතර එය පාලනය කිරීම අතිශයම දුෂ්කරයි. ඉතින් අර අපි කලින් කියපු බටහිරට ගිය ගමන කියන කෘතියේන චරිත මගින් සංකේතවත් කරන්නේ ප්‍රධාන වශයෙන්ම මානව සිතේ සහ ආධ්‍යාත්මයේ විවිධ ප්‍රතිමානයන්. දැන් අර තං සං කියන හිමියන්ගෙන් අදහස් කරන්නේ ශරීරය, චේතනාව සහ කරුණාව. සුන් වූකෝන්ගෙන් අදහස් කරන්නේ සිත, ප්‍රඥාව සහ නොදැමුණු මනස. සූ බාජියේගේ අදහස් කරන්නේ ලෞකික ආශාවන් සහ කාම තෘෂ්ණාව. ෂා ඕජින්ගෙන් අදහස් කරන්නේ අඥානකම සහ මෝහය. රන්නටුන්න මගින් අදහස් කරන්නේ බෞද්ධ විනය, සීලය සහ සිහිය. ඉතින් මෙන්න මේ සුන් වූකෝන් විසින් මග දෙපසදී කරනු ලබන සංග්‍රාමයන් කියලා කියන්නේ බාහිර ලෝකයේ කරන සටන් විතරක් නෙවෙයි. සිත ඇතුළත හටගන්නා රාග, ద్వේෂ, මෝහ කියන අභ්‍යන්තර ක්ලේශයන් සමග කරනු ලබන ආධ්‍යාත්මික සංග්‍රාමයක්. අන්න ඒ නිසා තමයි ඔහු ජයග්‍රාහී සංග්‍රාමී බුදුන් විදියට හැඳින්වෙන්නේ. මොකද අභ්‍යන්තර ක්ලේශයන් පරාජය කරපු නිසා. උන්වහන්සේගේ නාමයේ ඇතිවෙච්ච වූකෝන් කියන එකෙන් අර්ථවත් වෙන්නේ මහායාන බුදුදහමේ එන සර්ව සාක්ෂාත් ශුන්‍යතා ධර්මය අවබෝධ කර ගැනීමයි. සුන් වූකෝන් හෙවත් වානර රජු කියලා කියන්නේ චීන මහායාන බුදුදහම සහ සාහිත්‍ය තුළ එන අසමසම සංකේතාත්මක චරිතයක්. ශක්‍යමුණු තථාගත බුදුරජාණන් වහන්සේ සමග ඇතිවන
අන්තර් සම්බන්ධතාවය මගින් නිරූපණය වෙන්නේ කොයිතරම් බලවත් සහ නොදැමුණු සත්‍යයක වුණත් බුද්ධ ඥානය සහ ධර්ම මාර්ගය හමුවේ දමනය වන ආකාරයයි. අහංකාර විදියට දිව්‍ය ලෝකයට අභියෝග කළ වානරයෙකුගේ ඉඳලා පංචභූත පර්වතයට සිරවි. පස්සේ මහායාන ග්‍රන්ථ ගෙනීමේ ධර්ම යාත්‍රාවේ යෙදී අවසානයේ දුෂාංශෙන් ෆෝ ලෙස බුද්ධත්වයට පත්වීම දක්වා වූකොන්ගේ චරිත විකාශනය පෙන්වා දෙන්නේ මානවසිත විමුක්තිය කරා ගමන් කරන ආකාරය. එනිසා සුන් වූකොන් කියලා කියන්නේ මහායාන බුදුදහම තුළ සිත කියන වානරයා හික්මවා ප්‍රඥාව සහ ශුන්‍යතාවය සාක්ෂාත් කරගැනීමේ ජීවමාන සංකේතයක් විදියට අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපිට සුන් වූකොන් කියන වානර දේවතාවාගේ සංකල්පීය පදනම සහ බුද්ධ සංකල්පය සමග පැවැත්ම කොහොමද උනේ කියන එක අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේක මහායාන බෞද්ධ සාහිත්‍යය තුළ සඳහන් වෙන එක්තරා සුවිශේෂී කතාවක්. අපේ ප්‍රේක්ෂකයන් කීප දෙනෙක් ඉල්ලා හිටපු නිසා තමයි මේ පිළිබඳව අපි ඔයාලත් එක්ක සාකච්ඡා කළේ. ඉතින් මේ වටිනා වීඩියෝ නොදන්නට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ ඔබන්නත් අමතක කරන්න එපා. අදට එනං අපි සමුගන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.